හෙරොයින් මත්කුඩු කිලෝ 288ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 5 දෙනෙකු බේරුවල මුහුදේදී පසුගිය 31 වෙනි දින අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ මෙම මත්කුඩු මෙරටට රැගෙන ඒම මෙහෙය වූ බවට තොරතුරු හෙළිකරගෙන ඇති ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය මහජන සහාය පතයි. මෙම සැකකරු දැනට පොලිසිය මඟ හරිමින් සැගව සිටින බවද පොලිස් මූලස්ථානය පවසයි. මාලඹේ තලාහේන නිසංසලා මාවතේ සහ බත්තරමුල්ල උඩුමුල්ල සල්මල් මාවතේ අංක 522 ඉරක් 1 ඉරක් 2 යන ලිපිනවල පදිංචි කළුදොර චමින්ද තාබ්‍රේ හෙවත් බොබ් මාලි 41 නැමැති මෙම සැකකරු පහුදින යාත්‍රා නියමුවෙක් වශයෙන් කටයුතු කරමින් සිටින බවද පොලිසිය පවසයි. සැකකරු සම්බන්ධයෙන් තොරතුරු වෙතත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ 071 8යි 5යි 9යි 2යි 7යි 2යි 7 සහ 0යි 11යි 2යි 3යි 4යි 3යි 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 4 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී. සිලෝන් හස්කි YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ YouTube channel එක subscribe කරන්න.